සාදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝ D YouTube නාලිකාවට ආපු අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගන්න අනිවාර්යෙන් bell icon එකක් click කරන්න. ඒ නිසා අනිවාර්යෙන් රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අස්සසුම් පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. අස්සසුම අප්‍රේල් මාසයට අදාළ බඩු මල්ල සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. අප්‍රේල් මාසය සඳහා ලබා දෙන අදාළ බඩු මල් ලබා ගැනීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කීපයක් තමයි අද මේ වීඩියෝෙන් ඔයාලට කියන්න හදන්නේ. ඉතින් 2025 අප්‍රේල් මාසය සඳහා රජය විසින් බඩු මල්ලක් ලබා දෙනවා කියලා මේ වෙන විට ඔයාලා අපි හැමදෙනාම දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් අය අපෙන් අහ ප්‍රධානම කාරණයක් තමයි කොහොමද මේ බඩු මල්ල අපිට ලබා ගන්න හැකියාව තියනවද කියලා දැනගන්නේ. අපිව මේ සඳහා තේරලාද කියලා දැනගන්නේ. ඒ වගේම සතුටට ගිහිල්ලා බඩු මල්ල ගන්නෙ කොහොමද? මොනවද අපි අරන් යන්න ඕනේ ලිපි ලේඛන කියලා. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝෙන් අපි අරන් ඇවිල්ලා තියෙනවා. රුපියල් 5000ක් වටින මේ බඩු මල්ලට ඇතුළත් වන්නේ නාඩු හෝ රතු කැකුළු කිලෝ 2ක්, ලොකු ලුණු කිලෝ 2ක්, රතු පරිප්පු කිලෝ 2ක්, ටින් මාළු 1ක්, දුමුරු සීනි කිලෝ 3ක්, පාන් පිටි කිලෝ 2ක්, සොයා මීට් පැකට් 4ක්, නූඩල්ස් පැකට් එකක් සහ මිරිස් කුඩු ග්‍රෑම් 100ක් වගේ අත්‍යවශ්‍ය බඩු කිහිපයක්ම ඇතුළත් වෙනවා. මේ විදිහට අත්‍යවශ්‍ය බඩු ඇතුළත් රුපියල් 5000කට වැඩි වටිනාකමින් යුතු බඩු මල්ල රුපියල් 2500කට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ 50%ක වට්ටමක් ඔයාලට මේකට ලැබෙනවා. ඉතින් ඔයාලට මේක ඔයාලගේ ප්‍රදේශයේ සතුස ආයතනයක් තියෙනවා නම් එම සතුස ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. එහෙම සතුස නැත්නම් ඔයාලට කෝප් වෙළඳසැල හරහාත් අරගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස මෙම අප්‍රේල් මාසයට අදාළ බඩු මල ලබා දිය හැකි වන්නේ අලුත් අවුරුද්දෙන් පසුව බවයි අලුතින්ම ලැබුණු ආරංචි මාර්ග මගින් දැනගන්න ලැබුණේ. ඒ ඇයි කියලා කියනවා නම් මැතිවරණ ක්‍රියාවලිය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා මෙම අස්සසුම සහනදායි බඩු මල්ල తాවකාලිකව අත්හිටවන ලෙසට. ඉතා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සඳහා මේ තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ බඩු මල්ල ලබා ගන්න ඔයාලට තිබිය යුතු සුදුසුකම තමයි ඔයා මේ වන විට අස්සසුම ලබා ගන්නා කෙනෙක් නොවීම. ඒ කියන්නේ ඔයා අස්සසුම සඳහා ආයුධම් කරලා පොරොත්තු ලේඛනයේ සිටින කෙනෙක් වීම. එනම් අස්සසුම අයදුම් කරපු දෙවැනි අධියරේ කෙනෙක් වීම. ඒ ආකාරයේ අය 8,12,000ක් පමණ මේ වන විට ලංකාවේ සිටිනවා. ඒ පිරිසට තමයි මේ බඩුමල් ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් මේ බඩුමල් ලබා ගැනීමට යද්දී අස්සසුම අයදුම් කළ විට ඔයාට ලබා දුන්න QR කේතය ඔබ විසින් රැගෙන යා යුතු වෙනවා. ඒ වගේම ඔයාගේ ගෘහ ඒකක අංකයත් ඔබ විසින් මතක තබා ගත යුතු වෙනවා. සමීක්ෂණ කටයුතු වලදී ඔයාට ඒ ගෘහ ඒකක අංකය අනිවාර්යෙන් ලබා දෙනවා. තවද අස්සසුම ලබා ගැනීම සඳහා පවුලේ මූලික වූ කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකයද අරගෙන යාමට අවශ්‍යයි. ඉතින් මේ දේවල් තමයි ඔයාලට අප්‍රේල් මාසයේ බඩු මල් ලබා ගැනීම පිළිබඳව ඔබ විසින් දැනගත යුතුම දේවල්. ඉතින් මේ වගේ අස්සසුම් පිළිබඳ අලුත්ම තොරතුරු එසනින් දැනගන්න ඔබ තවමත් TV Studio D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථනයට notification එකක් ගන්න bell icon එකත් click කරලා තියාගන්න. තවත් මෙවැනි වූ අලුත් තොරතුරක් සමග අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.